Halo. Hai. Hai. Hane. චිත්‍රපටයක රාපානවනේ. ආගේ රක්කටි. මට අස්සනක් දෙන්න. අස්සන. කො? අනේ. අපි ෆොටෝයක් ගහමු. අනේ ඔයා හම්බෙච්ච එක මට ලොකු සතුටක් කනියා. ෆොටෝයක් ගහමුද? අන්නා ඉල්ලනේ චීස් කිය. අර හිලාවේ කොල්ල. ඔන්න චීස් කියන්න. උඩ බලන්න බෑ. ඔය කොහෙද බලන්නේ? මේ හරියට බලන්න. හිරායෙන්ද? ඔන්න ඒ චීස් ඔන්න. ශාලකෂා අනේ මට ටික්ටොක කෙනෙක් නේද? ටික්ටොක කොට්ටෝරුවා ඔය අනේ මට ඇත්තටම හැපි අනේ අක්කේ මම ඇත්තටම සතුටු වෙනවා ඔයාව හම්බෙච්ච එකට. thank you අනේ ඔයා දැන් මොනවගේද වැඩ කරන්නේ? මොකද ෆිල්ම් මොකද්ද දැන් යන ෂූටින් අපේ ෆිල්ම් එක ආවේ නැහැ. ඔව් එතකොට මේ එන්න තියෙනවානේ. ඔයාට මම තව කෙනෙක් ඉන්නවා. මගේ යාළුවෙක් ඉන්නවා. එයාත් වගේ පට්ට රසිකයෙක්. හරිද? මං එයාගේ කටහඬ ඉස්සල්ලා අහන්න දෙන්නේ. හරිද? එයා ඔයාගේ පට්ට රසිකයෙක්. හරිද? ඔයා ගැන ඔයාගේ වීඩියෝ එකක් යද්දී එයා ඔයා ගැන කියනවා. Oh my god. ඔයා කිව්ව වචනේ හදවතටම වැදෙනවා. I was like I'm over the moon. Really? Yeah. Wait. Hi. කොහොමද? හොඳයි. ඔයා වගේ ජනප්‍රිය කෙනෙක්. ඔයා වගේ කරුවක්. වීඩියෝ එකක් අපි දැම්මට ගමන් නැද්ද? කමන්න. හරි ඔබ කතා කරමු. හරි අපි යන්න බයි. Bye කියන්නේ මම යන්නේ. Okay. දැන් කොහොම ජීවිතේ? ජීවිතේ හොඳයි. හොඳට යනවා. ඒකනේ. ඔයාගේ ජීවිතේ? මගේ ජීවිතේ ගෙවිගෙන යනවා. මම මේ අදාව මේ මගේ යාළුවා ගෙදර. ඒ තමයි. මෙතන තව අපේ ගොබ්බ පැටියෙක් ඉන්නවා. වෙයිද? දිගම්පතා. අයි වියර අක්කා මේ වරි ඊ සතුටුය වියර අක්කා පැටිය කොහෙද? really? මම සෙල්ෆියක් ගහගෙන සෙල්ෆි ලිවියක ෆොටෝ එකක් ගන්න මේක පේනවා. ඇත්තට වක්කේ පොඩ්ඩයි මම බෙල් අයික් කරන ගාගන්න. අර ඒ උඩ බලන්න එපා ඉතින්. ආම්බෝ මේක වටිනවක්කේ වටිනවා. මේක මම Facebook දාපුවා 1 million like එකයි. My god. Oh my god. මේක පෙරටයි. මේ තියෙන්නේ මෙයාගේ channel එක. මට බ්ලර් වෙලා පේන්නේ. දැන් හරි. ඒත් නෑ. දැන් පේන්න ඕනේ. මට මේ user සුදු දන්නවා. මම මෙයාගේ රසිකෙක් අක්කාගේ රසිකෙක්.
thank you. අන්න ඒක හරිද? දන්නේ. එය දිගම් පතයි. ඒක නම් බ්ලර් පේජ් බ්ලර්. ඒක නම් පේන්න බෑ. මට මේ ටයිප් කරලා දාන්න ඕන. ඔන්න පේනවා. පේනවා. ඒත් යූසර් නේම් පේන්නේ නැහැ හරියට. හරි. මම ඔය අද ඔක්කොගේ මේව දැක්කා. අද දැක්කල ඔක්කොගෙම. අද දැක්කා. අනේ ඔයා වගේ දන්න. ඔවුලු. ඒක ලක්ෂ 6ක් කියාලු. ඉතින් අනේ ඇත්තට මට ඇත්තටම සතුටුයක් මේ ඔයා වගේ තරුවක් හම්බෙච්ච එක ගැන. එතකොට ඔයාට මොනවද මේ ගැන කියන්න තියෙනක් කිය? මයික් එකක් නැහැ මම මේ ඇනේ ඉන්න මේ ඇනේට කියන්න. මයික් එක. really? යා. හරි අක්කේ ඇත්තටම මේ මට පට්ටරම සතුටුයි. ඇත්තටම අක්කේ. අක්කා කොහෙද? අක්කනේ වයස කීයද? 19. කමන්නේ අක්කා තමයි. අක්කා නෙමෙයි ඇන්ටි. හරිද? මේ එතකොට මේ 19 ඇලු. ඇන්ටි. අනේ නැන්ද කමන්නේ අපි අක්කා කියන්න පවුනේ. නැන්ද ගුවාම හරි නෑනේ. මේ ඔයාට නම් පේනවා 60ක් විතර. really? යා. හිත කඩන්න එපා. ඇඟ පොඩි වුණාට අර කට ලොකුයි. ඇඟ පොඩි වුණාට කට ලොකුයිද? නෑ එහෙම නෑ. කියන්නද කට ලොකුයි කිව්වනේ. ඒක හරි කමන්නේ. කොහෙද අක්කා ඉන්නේ කොහෙද? මම කොළඹ. ඈ? පොෂ්. ඉතින් පොෂ් තමයි නිලියන්නේ බා. එතකොට මේ අක්කේ නම මොකද්ද? මම මොනාෂා බං. ඒකනේ අමතක වෙලා හිටියේ. මොනානේ ෆැන්ලු ඒත් නම දන්නේ. අනේ නම අමතක වුණාක්කේ. හරි ඊට පස්සේ මේ අපි මේ අවස්ථාවට මොනාෂා ඇවිල්ලා ඉන්නවා. අපි ඉතින් මොනාෂා නෙමෙයි ඔනාෂා. ඒක තමයි ඔනාෂා. ඇහුනේ මොනාෂා වගේද? ඔව්නේ. හරි කමක් නැහැ. මම මේ වීඩියෝ එක දැම්මට කමක් නැද්ද? ඈ? කමන්නේ. ඇත්තටම අක්කේ ආදරේ. ඔයා වගේ මේකේ බල්පත් වෙනවා. මේ ඔයා වගේ කෙනෙක් අප්ඩේට් එක ගැන මම මේ වීඩියෝ එක දාන්නම් එහෙනම්. අක්කා වගේ කෙනෙක් දාපුවාම පොඩ්ඩක් මං හිතන්නේ මේ අක්කා වගේ